ඔහොම ගෙසින් ලිස්ට් එකක් ආවොත් එහෙම හරිද මෙන්න ඒක මම බැලුවොත් අර ගෙසින් ලිස්ට් එකේ මේක තිබ්බනේ ඒ වුණාට මම ඒක බලාගත්තේ නෑනේ කාරණාවක් විතර මම කියනවා සාමාන්‍ය අන්තිම කාලෙදී ළමයි අතර හුවමාරු වෙනවා එක එක සර් ගෙසින් කියලා හරිද ගෙසින් ලිස්ට් එහෙම හුවමාරු වෙනවා මේ සර් මෙහෙම ගෙස් කරා අර මේවා කියලා හරිද ඒකේ පොයින්ට් එක මේකයි හරිද සාමාන්‍යයෙන් නම් මගේ පෞද්ගලික මතය ගෙසින් කියන එක එච්චර විශ්වාස කරන්න යන්න එපා සමහර තියෙනවා ඉතින් ඔය ගෙස් කරන උදාහරණයක් විදිහට මේ පාර විද්‍යුශේෂ ගානක් එන්න ලොකු chance එකක් තියෙනවා කියලා මම කියනකොට නිකන් ඒක නිකන් හෙන්න දඩ දෙයක් නෙවෙයිනේ ඒක ඕනි කෙනෙක්ට තේරෙනවා කලින් අවුරුදුවල රටාවට අනුව මේ පාර ලොකු chance එකක් තියෙනවා ඒකත් කියන්න බෑ අනිවාර්යයෙන්ම වෙනවා කියලා ලොකු chance එකක් තියෙනවා විද්‍යුශේෂ ප්‍රශ්නයක් එන්න අන්න එහෙම පාස් පේපර්ස් දිහා බලලා යම් ප්‍රමාණයක ගෙස් කරන්න පුළුවන් ඉතින් ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා නම් මේ වගේ පාඩමකින් ඒකම ආයෙන්න දෙන chance එක අඩුයි වගේ එකක් ඉතින් ඒක මහා දෙයක්ුත් නෙවෙයි ඒක ගුරුවරයෙක් ඕනේ නැහැ ඒක ඔයා පාස් පේපර්ස් ටිකක් කරලා දිනන ඒක ඔයාටම හිතා ගන්න පුළුවන් ඒ හැර සමහර ගෙසින් ලිස්ට් සමහර වෙලාවට එච්චර මේ කියන්නේ කොල්ලොම නිකන් ආතල් එකට බොරුවට වෙනස් කරපු ඒ ගෙසින් ලිස්ට් එහෙමත් යනවා ඔය ටෙලිග්‍රෑම් channel වල හරිද මගේ පොයින්ට් එක මේකයි ඔයා ඔහොම ගෙසින් ලිස්ට් එකක් ආවොත් එහෙම හරිද මෙන්න මේ කවුරු හරි සර් කෙනෙක් දලා ඔයා කල්පනා කරලා බලන්න මේක දැන් මම බැලුවොත් මේක මම බැලුවොත් ඒ ටික සම්පූර්ණයෙන්ම බලා ගන්න මට වෙලාව තියෙනවද එහෙම තියෙනවා නම් අර ටික බැලුවත් ප්‍රශ්නයක් නැහැ හරි මම කියන්නේ බලන්නම ඕනි නම් හරි නොබලින් තරම හොඳයි හැබැයි එහෙම ලිස්ට් එකක් කොහෙන් හරි આવොත් හරි කියන්නේ ඔයා උගන්නන කෙනෙක් උකලස දුන්නොත් ඒක කතන්දරයක් නෑ ඒක වගකීමෙන් දෙන දෙයක් ඔයාගේ ගුරුවරයානේ මම කියන්නේ එහෙම මෙන් ලිස්ට් එකක් આવොත් කියලා කියන්නේ හරි එතකොට ඒක දිහා ඒ ලිස්ට් එක දිහා ඇහැ අරලවත් බලන්න එපා ඒ ටික බලා ගන්න වෙලාවක් වට නැත්තම් මගේ උදාහරණයක් වට කියන්නම් ඒ කියන්නේ නිකමට හිතන්න ඔයාට දැන් ගෙස් කරලා තියෙනවා කොහේ ලිස්ට් එක ගෙස් කරලා තියෙනවා කියලා අපි හිතමුකෝ දුරේක්ෂයෙන් ප්‍රශ්නයක් එන බව ගෙස් කරලා තියෙනවා කියලා දුරේක්ෂ ප්‍රශ්නයක් තියෙනවා ඔයා ලිස්ට් එක දිහා බලනවා දුරේක්ෂ කියලා දකිනවා රයිට් හිනා වෙනවා හරි මේවා එන්න පුළුවන් දර මොනවද හිතනවා විභාගෙට ගිහිල්ලා පේපර් එක දැක්කම කරුමෙට දුරේක්ෂ ගානක්ම තියෙනවා එතකොට ඔයාට එන සිතුවිල්ල මොකක්ද ඔයාට හිතන විදියට ඔයාට එනවා අර ගෙසින් ලිස්ට් එකේ මේක තිබ්බනේ ඒ වුණාට මම ඒක බලාගත්තේ නෑනේ අයියෝ අපරාධ මට බලා ගන්න තිබ්බනේ කියලා අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් එනවා ඔයා ඒ ගෙසින් ලිස්ට් එක දිහා ඇහැරලා බලන්නේ නැතුව හිටියත් දුරේක්ෂ ගානක් આવත් ඔයා ඒක හදයි හැබැයි අර ලිස්ට් එක දිහා බලලා ඒ ටිකට සූදානම් වෙන්නේ නැතුව විභාගෙට ගිහිල්ලා ඒකක්ම આવොත් ඔයාට අනවශ්‍ය ප්‍රශ්නයක් එනවා. හරි මම හිතනවා මම කියව කාරණාවට තේරෙන්නේ නැති කියලා. ඒ නිසා යම් ලිස්ට් එකක් බලනවා නම් ඒකට සූදානම් වෙන්න වෙලාවට තිබිය යුතුයි. එහෙම නැත්නම් බලන්න එපා. බලන එකෙන් ඔයාට ලොකු අවුලක් තමයි වෙන්නේ. හරි. අනවතිය ඒලොලි විභාගය ගැන යම් ප්‍රමාණයක් වන්න මම ඔයාලට කිව්වා. සා ඉස්සරහට 3 මාස දෙක කියන්නම්.